එක්තරා සමුග පරීක්ෂණයක් පැවැත්වෙන ස්ථානයකට තරුණයෙක් යනවා. තරුණයා සමුග පරීක්ෂණය පැවැත්වෙන කාමරයට ඇතුළු වෙන්නේ තරම චකිතයකින්. මෙහිදී සමුග පරීක්ෂණ මණ්ඩලයේ ඉන්නේ බුද්ධිමත් කණ්ඩායමක්. ආචාර කිරීමෙන් පස්සේ සමුග පරීක්ෂණ මණ්ඩලයේ ඉදිරිපිට හිඳගත් තරුණයාගෙන් සමුග පරීක්ෂණය මෙහෙවන නිලධාරියෙක් මෙහෙම අහනවා. ඔබට තියෙනවා තේරීමක් කරන්න. ඒ කියන්නේ අපි ඔයාලට දෙනවා අමාරු ප්‍රශ්න එකක් සහ ලේසි ප්‍රශ්න 10ක්. මොකද කියන්නේ? ලේසි ප්‍රශ්න 10 තෝරගන්නවද? අමාරු ප්‍රශ්නේ තෝරගන්නවද? ලේසි ප්‍රශ්න 10 තෝරගත්තොත් හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න ඕනේ. අමාරු ප්‍රශ්නය තෝරගත්තොත් ඔබට ඒට පිළිතුරු දීම පමණක් ප්‍රමාණවත් වෙනවා. තරුණයා ටික වෙලාවක් කල්පනා කරනවා. මට අමාරු ප්‍රශ්නය දෙන්න. තරුණයා කියනවා. නිලධාරියා ටිකක් පුදුමයෙන් බලාන ඉඳලා හොඳයි එහෙනම් මම ඔයාට සුබ පතනවා. එහෙනම් මෙන්න ප්‍රශ්නය. පළමුවෙන්ම උදා වෙන්නේ දිවා කාලයේද රාත්‍රී කාලයේද? නිලධාරියා අහනවා. තරුණයා ටිකක් වෙලා කල්පනා කරා. දිවා කාලයේ සර්. තරුණයා උත්තර දෙනවා. ඒ කොහොමද? නිලධාරියා අහනවා. සමා වෙනස. ඔබ කලින් කිව්වා අමාරු ප්‍රශ්නයට උත්තර දුන්නම නැවත ප්‍රශ්නයක් නොඅසන බවට. ඒ හින්දා නැවත ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතු නැහැ නේද? තරුණයා ඍජුවම අහනවා. ඉතින් ඔහු සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළින්ම සමත් වෙනවා. අවස්ථානුකූලව බුද්ධිමත්ව කටයුතු කිරීම අපි කවුරුත් ප්‍රගුණ කළ යුතු දෙයක්. එමෙන්ම අභියෝග වලට නොබියව මුහුණ දීම මගින් ඒවා පහසුවෙන් ජය ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් නොබියව ඉදිරියට යන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.